මයින්ඩ් ඔෆ් සිනමා channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන එන්නේ The Sun in the Dark Chinese drama එක. 2025 සැප්තැම්බර් මාසයේදී රිලීස් වෙලා තාමත් ongoing යන මේ ඩ්‍රාමා එක තමාගේ අසීමිත බලය නිසා පීඩාවට පත් වුණ තරුණියකගේ පරිගැනීමකින් ආරම්භ වන ආදරයක් වටා ගෙතුණු කතාවකි. කතාවට යන්න කලින් මයින්ඩ් ඔෆ් සිනමා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ළඟ තියෙන bell button එකත් click කරන්න. එහෙනම් අපි යමු අද කතාවට. කතාවේ මුලින්ම අපිට පෙන්වන්නේ අපේ කතාවේ කතා නායිකාව වෙන බායි පවුලේ එකම දියණිය වූ බායි ෂියාවෝ ඉන්ව. ඇයගේ අඳුරු අතීතය මතක් කරන තැනින්. ඇය ඉපදුන දවසේ පටන්ම ඇයට මිනිසුන් කිව්වේ ශාපලත් කෙනෙක් කියලයි. ඉතින් ඇය ලෝකෙට අපලකාරී. ඇයගේ ලේ වලින් හැමදේම විනාශ වෙනවා. ඇය නයිට් ගෝත්‍රයේ යක්ෂයෙකු කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් මේ පීඩාකාරීත්වය එක්ක ඇයගේ මව පැවසුවේ ඇයට කවදාවත් ශාපයක් නැති බවත් Taman වෙනුවෙන් ජීවත් වෙලා මිනිසුන් වැරදි කියලා ඔප්පු කරන්න කියලත්. මේ වෙලාවේ මිනිසුන් අයව මරන්න කියලා කෑ ගහද්දි ඒත් එක්කම රාත්‍රී දේවතාව එතනට ඇවිත් ඒ මිනිස්සු සේරවම මරනවා. ෂියාओයින්ව මරන්න හදනකොට මේ වෙලාවේ ෂියාओයින් නැගිටලා බලනකොට ඇගේ මව මරණයට පත් වෙලා අවසන්. ඒ වෙලාවේ ෂියාओයින් රාත්‍රී දේවතාවගෙන් අහනවා ඔහු කවුද? ඔයා මගේ අම්මව මැරුවා. එයාව ආපහු දෙන්න කියලා. ඒක රාත්‍රී දේවතාව ප්‍රතික්ෂේප කරද්දී ෂියාओයින් කියනවා මම ඔයාව මරලා මගේ අම්මා වෙනුවෙන් පරිගන්නවා කියලා. ඒ වෙලාවේ රාත්‍රී දේවතාව කියනවා එහෙනම් ඔබ ජීවත් වෙන්න. මම ඔයාගේ දුර්වල උත්සාහයත් එක්ක එනකම් බලන් ඉන්නවා. මතක තියාගන්න මම යේ චෙන් යුවන් කියලා. මේ වෙලාවේ පුංචි ෂියාओයින් හිතනවා මම කොහොම හරි මගේ අම්මා වෙනුවෙන් ජීවත් වෙලා අමරණීය නිකායට ගිහින් අමරණීය කලාවන් පුරුදු වෙලා රාත්‍රී දේවතාවව මරනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අමාරුවෙන් තුවාල වෙලා අමරණීය පියගැට පෙළ නගින ෂියාओයින් දිහා බලන් ඉන්න අමරණීයන් දෙන්නෙක්. ඒ දෙන්න කතා වෙනවා යුන්යා අර අමරණීය පියගැට පෙළේ ඉන්න මිනිස්සයව බලන්න. එයාට අමරණීය මුලක්වත් නැති වුණත් එයා මෙච්චර දුරක් ජීවත් වෙලා නැගලා තියෙනවා. වසර 30කට පස්සේ මෙතනට ආපු පළවෙනි මිනිස්සයා එයා කියලා. ඒ වෙලාවේ යුන්යා කියනවා එයා තවමත් මිනිස්සෙක් නිසා එයා මේ පියගැට පෙළේදිම මැරෙයි කියලා. අනිත් අමරණීය කියනවා එයා අධිෂ්ඨානශීලී කෙනෙක්. මම එයාව එක්කගෙන ගිහින් යුන්ෂී මණ්ඩපය පිරිසිදු කරන්නියක් විදියට සේවය කරන්න දෙන්නම් කියලා. සිහිය නැති වෙලා ඉන්න ෂියාओයින් ළඟට ගිය අමරණීයා ඇගේ අතේ තියෙන වලල්ල දැකලා ඔහු ඒව අඳුර ගන්නවා. ඒත් එක්කම ඔහුට පරණ සිදුවීමක් මතක් වෙනවා. ඒ තමයි ඇය කුඩා කාලේ තම ගම්වැසියන්ගේ මල සිරුරු මැද අඬමින් ඉද්දී ඔහු ඇය ළඟට ඇවිත් කියනවා ඔයා බේරුණා කියලා. ඒත් එක්කම ඇය කියනවා පස්සට වෙන්න. මගේ ලේ වදින හැමදේම හානි වෙනවා. මට ශාපයක් තියෙනවා කියලා. ඔහු ඇයට කියනවා මේ අසාමාන්‍ය තත්ත්වය නිසා ඔයාට ඉවරයක් නැති දුක් කරදර එන්න ඇති. ඒත් ඔයා කරුණාවන්තයි. ශාපලත් කෙනෙක් නෙවෙයි කියලා. ඔහු විසින් හැදුව පුරාවස්තුවක් වන වලල්ලක් ඇයට දීලා කියනවා මේකෙන් ඔයාගේ අසාමාන්‍ය ශක්තිය මුද්‍රා තියෙනවා. ඒ නිසා ඔයාට දැන් ඉඳන් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා. එවිට පුංචි ෂියාओයින් ඔහුගෙන් අහනවා ඔයා අමරණීය කෙනෙක්ද? මම රාත්‍රී දේවතාව මරලා මගේ අම්මා වෙනුවෙන් පරිගන්න පොරොන්දු වෙනවා. ඔයාට මට උදව් කරන්න පුළුවන්ද කියලා. ඔහු ඇයට කියනවා රාත්‍රී දේවතාව විනාශ කරන එක අමරණීය නිකායන්ගේ යුතුයකමක්. එයාගේ විනාශය දකින්න ජීවත් වෙන්න කියලා. අමරණීයා එම පරණ සිදුවීම මතක් කරනවත් එක්කම ෂියාओයින්ට සිහිය එනවා. ඇය ඔහුව දකිනවත් එක්කම ඇය ඔහුට කියනවා ඔයා ඇත්තටම අමරණීයයි. අපි ආයෙත් හමු වුණා කියලා.
අමරණීයා ඇයගෙන් අහනවා ඔය ඇයි මේ වගා කටයුතු පස්සේ යන්නේ මරණයට පවා බය නැතුව කියලා. ෂියාओයින් කියනවා ඇයට රාත්‍රී දේවතාව මරන්න ඕනේ නිසා කියලා. අමරණීයා කියනවා ඔයාට කවදාවත් අමරණීය මුල් නැතුව උසස් වෙන්න බෑ කියලා. ඒත් එක්ක ෂියාओයින් ඔහුගෙන් අහනවා එහෙනම් ඇයි මාව බේරගත්තේ? අමරණීයා ඇයට කියනවා මම කවදාවත් ඔයා වගේ කෙනෙක් දැකලා නැහැ. මනුස්සයෙක් අමරණීය පියගැට පෙළ ජයගන්න එක ඇත්තටම පුදුමයි කියලා. ෂියාओයින් කියනවා මාව ගෝලයෙක් විදිහට ගන්න. මට අමරණීය කලාවන් උගන්වන්න. රාත්‍රී දේවතාවව මරන්න ඕනේ නිසා කියලා. අමරණීයා ඇයට කියනවා මම යුන්යා නව ස්වර්ගයේ උත්තරීතර අමරණීය කෙනෙක්. මට ගුරුතුමා කියලා කතා කරන්න. ඒත් මේක තාවකාලික එකඟතාවක්. ඔයා ඔයාගේ වටිනාකම ඔප්පු කරන්න ඕනි කියලා. ෂියාओයින් යුන්යාට ස්තුතියි අමරණීයතුමනි කියලා ඒත් එක්කම ඇය කියනවා නෑ ස්තුතියි ගුරුතුමනි කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා අමරණීය මාලිගාවේ ශිෂ්‍යයන් හට උගන්වන ස්ථානයක්. එහි ෂියාओයින් පිරිසුදු කර කර ඉද්දී එතන ඉන්න ගැහැණු ළමයින් පිරිසක් ඇයට අනන් මනන් කියනවා. ඒ මොහොතේදිම එතනට යුන්යා එනවා. ඔහුව දැක්කහම ඔක්කොම අය ඔහුට ආචාර කරනවා. ඔවුන්ට යුන්යා කියනවා නයිට් ගෝත්‍රය මනුස්ස ලෝකයට පහර දෙන නිසා ඔයාලගේ පුහුණුව තව වැඩි කරන්න ඕනි කියලත් ඔයාලගේ ජලගනී භවනය කොහොමද කියලත් අහනවා. එතන හිටිය එක ගැහැණු ළමයෙක් නැගිටලා කියනවා මට උත්සාහ කරන්න දෙන්න ගුරුතුමනි කියලා. ඔහු ඇයට අවසර දුන්නයින් පසුව ඇය එම ජල බිඳුව අයිස් බවට පත් කරලා එය ෂියාओයින් දෙසට යවනවා. ඒ නිසා ෂියාओයින්ගේ අතේ තිබුණ යුන්යා දුන්න පුරාවස්තුවක් වන වලල්ල බිමට වැටෙනවා. ඒත් එක්කම අපිට පෙනෙන්නේ රාත්‍රී දේවතාවගේ මාලිගයයි. එහි සිටින රාත්‍රී දේවතාව තම පිරිසට කියනවා මගේ වගාව උපරිම අවස්ථාවට ඇවිල්ලා. මම දැන් අමරණීය නිකායන්ගෙන් දිව්‍ය කඩුව අල්ල ගන්නවා. මේ ලෝකේ කිසිම දෙයකට මට තවදුරටත් තර්ජනයක් වෙන්න බෑ කියලා. අපිට ආපහු පෙන්වන්නේ අමරණීය මාලිගයයි. ෂියාओයින්ට අයිස් කැබැල්ලකින් පහර දුන් තරුණිය ෂියාओයින්ගේ අතින් ගැලවිලා වැටුණු වලල්ල අරන් අහනවා මේ මොකද්ද? ඇය ඒක යුන්යාට පෙන්වලා කියනවා ගුරුතුමනි මට මේ අපිරිසුදු වස්තුව හම්බ වුණා. මේක මිනිස්සෙක්ගේ වගේ කියලා ඇය අහනවා ගැහැණු ළමයින්ගෙන් මේක අයිති කාටද කියලා. කවුරුත් අයිතිකාරත්වය කියන්නේ නැත්නම් ෂියාओයින් පිරිසිදු කරන්නිය දඬුවම් ලැබිය යුතුයි. ඔයාට හරියට පිරිසිදු කරන්න තිබ්බා. මේ යුන්ෂියු මණ්ඩපය ගුරුතුමාගේ වාසස්ථානය. ඔයා කොහොමද ඒක අපවිත්‍ර කරේ කියලා අහනවා. ඒත් එක්කම යුන්යා කියනවා ඒක මගේ කියලා. එවිට එම තරුණිය කියනවා ගුරුතුමනි මම දැනගෙන හිටියේ නෑ කියලා. යුන්යා කියනවා ඒකට කමක් නැහැ. මම මේක හැදුවේ මනුස්ස ලෝකේ යනකොට. ඒක පරණයි. අගුල ලිහින් වෙන්න ඇති කියලා කියනවා. පන්තිය ඉවර වෙලා තමන්ගේ කාමරයට ගිය ෂියාओයින් අර තරුණිය කරපු ජලගනී භවනය කරන මන්තරය පුරුදු වෙනවා. ඇයම ඇයට කියා ගන්නවා මම කොච්චර පුරුදු වුණත් මට එයාලගේ අහපු උත්සාහයන්ට සමාන වෙන්න බැහැ කියලා. ඇය සිතනවා බායි ෂියාओයින් ඔයා කොහොමද රාත්‍රී දේවතාවව මෙහෙම පරාජය කරන්න කියලා. ඒත් එක්කම එතනට යුන්යා ඇවිත් ෂියාओයින් කියලා කතා කරනවා. ඇය ඔහුට ගුරුතුමනි කියලා ආචාර කරනවා. ඔහු ඇයට කියනවා මම ඒක හැදුවා. ඊළඟ පාර තව පරිස්සම් වෙන්න කියලා. ඇය එය පිළි අරන් කියනවා මම ඔයාගේ ඉගැන්වීම් මතක තියාගන්නම්. ඒ වගේම අද මට උදව් කරපු එකට ස්තුතියි ගුරුතුමනි කියලා. යුන්යා ඇයට කියනවා මේ අමරණීය නිකායේදී කරදර වලින් වැළකී ඉන්න එක හොඳයි. විපතක් ලං කරගන්නවට වඩා කියලා. ඇය ඊට එකග වෙනවත් එක්කම අපිට පෙන්නනවා අමරණීය නිකායට රාත්‍රී දේවතාව එනවා. එහි සිටි අය රාත්‍රී දේවතාව ඇවිත් දුවන්න කියන එක ෂියාओයින්ට ඇහිලා ඇය කියනවා රාත්‍රී දේවතාව
මම මේ දේවතාව අමරණීයයන්ට පහර දීලා ඔහු දිව්‍ය කඩුව ළඟට ගිහින් කාටවත් එන්න බැරි වෙන්න එතනට බාධකයක් දානවා. ඒ ස්ථානයට ෂියාओයින් හොරෙන් ඇවිත් හැංගිලා කියනවා අම්මේ එයා මගේ දිගු කලක් බලා සිටි දවස ඇවිල්ලා කියලා. එතන හිටිය අමරණීය කෙනෙක් කියනවා එයා දිව්‍ය කඩුව ගත්තොත් කිසිම දෙයකට එයාව තවදුරටත් විනාශ කරන්න බැහැ කියලා. එතන හිටිය ෂියාओයින් ඔහුව මරන්න යන්න හැදුවත් බාධකය නිසා බැරි වෙනවා. ඇයට මතක් වෙනවා ඇයගේ ලේ වලින් හැමදේම දිරාපත් කරන්න පුළුවන්. සමහර විට මේ බාධකයත් අයින් කරන්න පුළුවන් වෙයි කියලා. ෂියාओයින් ඇයගේම ඇඟිල්ල කපලා ඒ බාධකයට ලේ ගාවලා ඇය බාධකය ඇතුළට යනවත් එක්කම එතන හිටිය අමරණීයෙක් තමන්ගේ ආත්ම බන්ධන කඹය රාත්‍රී දේවතාවට යවද්දි ඔහු ඒ ඇඟිලි දෙකෙන් අල්ලගෙන එය අදිද්දී බාධකය ඇතුළට ආව ෂියාओයින්ගේ ඇඟේ ඒ කඹය බැඳිලා ඔහුගේ ඇඟෙත් ඒ කඹය බැඳෙනවා. ඒත් එක්කම ඔවුන් දෙන්නවම කඩුව ඇතුළට ඇදිලා යනවා. ඒක ඇතුළට ඇදගත්ත ඔවුන් දෙන්නව ගිහින් ලොකු කඩු ගොඩක් තියෙන හිම ඇති තැනකටයි වැටෙන්නේ. ෂියාओයින් එතනට වැටිලා වටපිට බලද්දි රාත්‍රී දේවතාව ඉන්නව දැකලා ඇය කිනිස්සෙන් ඔහුට අනින්න යද්දී ඔහු ඔහුගේ බලයෙන් නවත්තන්න අහනවා ඔයා කවුද කියලා. ඇය කියනවා මතක නැද්ද මාව? මං ඔයාව මරණ කෙනා. ඔයා දුෂ්ටයෙක්. මම ඔයාව කෑලි කෑලි වලට කපනවා කියලා. ඔහු ඇයගේ බෙල්ල හිර කරන්නිද්දී එතන කඩු ගොඩක් මතුවෙලා පහර දෙන්න එද්දී ඇය ගිහින් ඔහුගේ පිටිපස්සේ හැංගෙනවා. ඒත් එක්කම ඔහු අහනවා ඔයා කවුද? ඇයි දිව්‍ය කඩුව ඔයාට කීකරු වෙන්නේ කියලා. ෂියාओයින් කියනවා මටත් හරියටම විශ්වාස නෑ. ඒත් මේක පරිපූර්ණයි. මට ඕනේ ඔයාව දූවිලි බවට පත් කරන්න. කියද්දිම තවත් කඩු ගොඩක් මතුවෙලා පහර දෙන්න පටන් ගන්නවා. රාත්‍රී දේවතාව ඇයගේ බෙල්ලෙන් තද කරලා අල්ලගෙන කියනවා වෛරය මෙතනින් මතුවෙනවා වගේ මම යෝජනා කරනවා නපුරු අදහස් අත්හරින්න නැත්තං ඔයාව මුලින්ම මැරෙයි කියලා. ඒත් එක්කම ෂියාओයින් කියනවා මගේ අම්මගේ මිනීමරුවා මෙතන ඉද්දි මට වෛර නොකර ඉන්න පුළුවන්ද කියලා. රාත්‍රී දේවතාව කියනවා මගේ ඉවසීම දැන් ඉවරයි කියලා. ඇයගේ ශරීරය ඇතුළට ඔහුගේ ආත්මය යනවා. ෂියාओයින් තමන්ගේ ඇඟ ඇතුලේ ඉන්න රාත්‍රී දේවතාවට කියනවා ඔයා මොකද කළේ? මගෙන් එළියට යන්න කියලා. ඔහු කියනවා නිශ්ශබ්ද වෙන්න. මම මේක කලින්ම පාවිච්චි කරන්නයි තිබ්බේ. එතකොට කතා බහක් නැහැ කියලා. ඒත් එක්කම ඇය කියනවා ඇත්තටම මටත් එහෙමයි කියලා. බිම තිබ්බ කිනිස්ස අරන් ඇය කියනවා අම්මේ මම ඔයා වෙනුවෙන් පලිගන්නවා කියලා. කිනිස්සෙන් ඇය ඇයටම අනින්න හදද්දී ඇයගේ ඇඟ ඇතුලේ ඉන්න රාත්‍රී දේවතාව කියනවා ඔයා මොකද කරන්නේ? ඔයාට ඇත්තටම පිස්සු හැදිලා. ඒත් මම මෙච්චර ලේසියෙන් මැරෙන්නේ නෑ කියලා ඔහු ඔහුගේ ශරීරයට යන්න හදද්දිම එකපාරටම දිව්‍ය කඩුවෙන් ඒ දෙන්නව එළියට ඇදලා අරන් වෙනත් තැනකින් මතු කරනවා. දිව්‍ය කඩුව ළඟ හිටිය අමරණීයන් හට ඒ බලය දැනලා එතන හිටිය කෙනෙක් අහනවා රාත්‍රී දේවතාව දිව්‍ය කඩුවෙන් පැනගත්තද කියලා. එතන හිටිය අමරණීය ස්වාමියා කියනවා රාත්‍රී දේවතාව හැම විටම කපටි. අපි අපේ ආරක්ෂාව තව ශක්තිමත් කරන්න ඕනේ කියලා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ එළියට ආව ෂියාओයින්වයි රාත්‍රී දේවතාවවයි. රාත්‍රී දේවතාව කියනවා එහෙනම් මං ආයෙත් නව සර්ගයට ආවද කියලා. එතන ඉන්න ෂියාओයින් ඔහුගෙන් අහනවා ඔයා ඇයි එළියේ ඉන්නේ කියලා. එතකොට ඔහු කියනවා මට ඔයා එක්ක කතා කරලා වචන නාස්ති කරගන්න ඕනේ නැහැ. මට මගේ භෞතික ස්වරූපය ආපහු ලබා ගන්න ඕනේ කියලා. ඒත් එක්කම ෂියාओයින් හිතනවා එහෙනම් එයා දැන් ඉන්නේ ආත්ම ස්වරූපයෙන් විතරයි. මම එයාව දැන් ගුරුතුමා ළඟට එක්කයි යන්නම් කියලා. ඇය හයියෙන් කෑ ගහනවා කවුරු හරි රාත්‍රී දේවතාවව අල්ලන්න කියලා. උදව් කරන්න රාත්‍රී දේවතාව මෙහි ඉන්නවා. කවුරු හරි අල්ල ගන්න කියලා.
ඒත් එක්කම යුන්යා පිරිසත් එක්ක එතනට ඇවිත් ෂියාओයින්ට කතා කරලා අහනවා ඔයා රාත්‍රී දේවතාව ගැන කිව්වා නේද? එයා කොහෙද ඉන්නේ කියලා දන්නවද කියලා. ඇය හිතනවා රාත්‍රී දේවතාවව ඒගොල්ලන්ට පේන්නේ නැද්ද කියලා. ඒත් එක්කම යුන්යා අහනවා ෂියාओයින් ඔයා තනියම මෙහෙ මොකද කරන්නේ කියලා. ෂියාओයින් කියනවා මං තනියමද? රාත්‍රී දේවතාව කියද්දිම රාත්‍රී දේවතාව යුන්යා ළඟට ගිහින් ඔහුට පහර දෙන්න හදද්දී ඇය අහනවා ඔයා මොකද කරන්නේ කියලා. එතකොට එතන හිටිය ඔක්කොම පුදුමයෙන් ඇය දිහා බලනවා. එතකොට යුන්යා ළඟ හිටිය රාත්‍රී දේවතාව ඇයට කියනවා ඔයා එයාට මගේ ගැන කිව්වොත් මම ඔයාව ක්ෂණිකවම මරනවා. මම අන්‍යෝන්‍ය විනාශකයක් පළිගන්නවා. අඩුම තරමේ මට ඔයාවයි ඔයාගේ ගුරුතුමයි මුලින්ම මරන්න පුළුවන්. එක සැර පහරකින් කියලා. එතකොට ෂියාओයින් කියනවා නැහැ කියලා. ඒත් එක්කම යුන්යා අහනවා ෂියාओයින් මොකද වුනේ? ඔයාට මට ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියලා. ඇය කියනවා කිසිවක් නැහැ. මට ඇහුණා රාත්‍රී දේවතාව ආවා කියලා. මම හැමතැනකම එයාව හෙව්වා. ඇයගෙන් යුන්යා අහනවා එහෙනම් ඇයි ඔයා රාත්‍රී දේවතාවව අල්ලගන්න කියලා කෑ ගැහුවේ කියලා. එතකොට ෂියාओයින් කියනවා මට ඇහුණා රාත්‍රී දේවතාව නව ස්වර්ගයට පහර දුන්නා කියලා. මට ඕන උනේ රාත්‍රී දේවතාවට සහයෝගය දෙන්න. තව වෙහෙස මහන්සි වෙලා පුහුණු වෙන්න කියලා. එක පාරටම ඇයට කියවෙද්දි ඉක්මනටම ඇය කියනවා නෑ ඔයාලා හැමෝටම සහයෝගය දෙන්න කියලා. ඇය කියනවා ගුරුතුමනි ඔයා තහනම් ප්‍රදේශයේ දැඩි ආරක්ෂාව යොදවන්න ඕනේ. මගේ වගාව දුර්වලයි. මම තහනම් ප්‍රදේශයට ඇතුළු වීම විනාශකාරී වෙයි කියලා. ඒත් එක්කම යුන්යා ඇයට කියවනවා විකාර ඔයා කොහොමද මේ වගේ කාරණයක් සැහැල්ලුවෙන් ගන්නෙ කියලා. ෂියාओයින් කියනවා ගුරුතුමනි එයා තහනම් ප්‍රදේශයට ඇතුළු වෙන්න ගියා කියලා. එතකොටම එතන හිටිය වැඩිහිටි වන්‍යයන් කියනවා මගේ අදහසට අනුව කසපහර 25ක් අනාගත වැරදි වළක්වයි කියලා. එතන හිටිය අනිත් අයත් එයට එකඟ වෙනවා. ඒත් එක්කම ෂියාओයින් කියනවා වැඩිහිටි වන්‍යයන් හරි කරුණාකර මට දඩුවම් කරන්න ගුරුතුමනි කියලා. යුන්යා කියනවා හරි කවුරු හරි ෂියාओයින්ට කසපහරවල් 25ක් දෙන්න කියලා. ඒත් තේරෙන විදිහට යුන්යා ඒක කිව්වේ ඊට පස්සේ ඇයට කසපහරවල් 25ක් ලබා දෙනවා. දඬුවම ඉවර වෙනයින් පස්සේ එක තරුණියක් ෂියාओයින්ව ඇගේ කාමරයට අරන් යද්දී ෂියාओයින් කියනවා මට හොඳයි. මට උදව් කරන්න එපා. මුලින්ම ආපහු යන්න කියලා. ඒ තරුණිය ඇයට කියනවා කමක් නැහැ. මම ඔයාව ඇතුළට එක්කයි යන්නම්. වන්‍යයන් ඔයාව දැක්කොත් එයා ඔයාව ඉලක්ක කරයි කියලා. ෂියාओයින් ඇයට කියනවා මට ඔයාට ණය වෙන්න ඕනේ නෑ කියලා. ඒත් එක්කම රාත්‍රී දේවතාව කඹේ නිසා යන්නත් බෑනේ. ඒක නිසා ඔහු ඉස්සරහට ඇදන් අඩියක් තියද්දී ෂියාओයින්ව එක පාරටම ඉස්සරහට තල්ලු වෙනවා. එතන හිටිය තරුණිය ඇයව ඉස්සරහට තල්ලු වෙනවා දැකලා ෂියාओයින්ගෙන් අහනවා ෂියාओයින් මොකද වෙන්නේ කියලා. එතන හිටිය රාත්‍රී දේවතාව එතන තිබුණු නිවස දිහා බලලා කියනවා මෙතන තාමත් පෙර පරිදිම පරණයි කියලා. ඒක ඇහුණු ෂියාओයින් හිතනවා එයා ගුරුතුමා කිව්ව මෙතන හිර කරගෙන හිටිය රාත්‍රී දේවතාව වෙන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම ඔහු ඇයව ඇදගෙන කාමරේ ඇතුළට යද්දී ෂියාओයින් ඔයා තුවාල වෙලත් තාම ශක්තිමත්ද කියලා අර තරුණිය අහනවා. ඇය ෂියාओයින්ව කාමරයට ගෙනහිල්ලා ඇයව ඇඳෙන් ඉන්දවනවා. පසුව ඇය කියනවා මට ඔයාගේ තුවාල බලන්න දෙන්න. ඒකට ඔයා ඔයාගේ ඇඳුම් ගලවන්න ඕනි කියලා. මම බෙහෙත් අරන් එන්නම් කියලා ඇය යනවා. ෂියාओයින් ඒත් රාත්‍රී දේවතාවත් මෙතන ඉන්න නිසා ඇය අපහසුතාවෙන් තරුණියට කියනවා නෑ ඕනේ නෑ කරදර වෙන්න එපා කියලා. ඒත් එක්කම ෂියාओයින් හිතනවා එයා මට බැඳිලා ඉන්නේ. මට තනියම මොකක් හරි වුණොත් කවුරුත් දන්නේ නෑ කියලා. ඒක නිසාම ෂියාओයින් ඇයට කියනවා බෙහෙත් දහන්න කියලා. ඒ නිසා ඇය බෙහෙත් අරන් එන්න යනවා.
එතකොට ෂියාओයින් රාත්‍රී දේවතාවගෙන් අහනවා ඔයා ඇයි තාමත් මෙතන ඉන්නේ? මම ඇඳුම් ගලවනවා. මේ කඹේ ගලවන්නේ කොහොමද? ඔයා මෙතන හැමදාම ඉන්නේ නෑ වගේ ප්‍රශ්න. ඔහු කියනවා මම මගේ ශරීරය ආපහු ලබාගෙන දිව්‍ය කඩුව අරගෙන බන්ධන කබය කඩනකම් ඔයා නිශ්ශබ්දව යථාර්ථය පිළිගන්න. ඒක හොඳයි. නැත්තම් මම ඔයාට දරා ගන්න බැරි තරම් දුක් විඳින්න සලස්සනවා කියලා. ඒත් එක්කම එතනට අර තරුණිය බෙහෙත් අරන් ඇවිත් ෂියාओයින්ගෙන් අහනවා ඇයි ඔයා ඔයාගේ ඇඳුම් ගලවලා නැත්තේ කියලා. ඒකෙන් අපහසුතාවයට පත්වුණු ෂියාओයින් කියනවා මම ඇඳට නගින්නම් රෝරු. ඔයාට පුළුවන් ද තෙරරියද පහත් කරන්න කියලා. ඇය එහෙම කියන්නේ එතන රාත්‍රී දේවතාවෝ ඉන්න නිසානේ. ඒත් ඒක රෝරු නොදන්න නිසා ඇයට ඌව පේන්නේ නැති නිසාත් රෝරු අහනවා ෂියාओයින්ගෙන් ඇයි මෙතන ඉන්නේ අපි විතරයිනේ කියලා. එතකොට ෂියාओයින් කියනවා මට ටික දවසක ඉඳන් ඇඟට හොඳ නෑ. මට සීතල සංවේදී කියලා. එතකොට රෝරු තිරරෙදි පහළට දාලා බෙහෙත් දාද්දී රාත්‍රී දේවතාව ඇයගේ තුවාල දකිනවා. මූණෙන් නම් පේන්නේ ඔහු දුක් වෙනවයි කියලා. ඔහු තිරරෙද දැම්මයින් පස්සේ ඔහු එහා පැත්ත හැරෙනවා. ෂියාओයින් ඔහු දිහා බලාගෙන හිතනවා බායි ෂියාओයින් රාත්‍රී දේවතාව දැන් ඔයා ළඟ. මේක ලොකු අවස්ථාවක්. ඔයා දැන් කරන්න ඕනේ හැම විදිහකින්ම එයාව ඉවත් කරන ක්‍රම හොයන එක කියලා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඔයාලා මේ කතාවට කැමති වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ කොටසින් ඉක්මනට හමු වෙමු. 细细的品尝，也曾随心所欲，它真年少。